ජනිත් පුතා. අප්පච්චි. මම මේ පුතා හම්බෙන්න කියලාමයි කිව්වේ. මම එයාලා ඉඳගත්තා. ඉතින් අප්පච්චි මාව හම්බෙන්න ඕන කියලා කිව්වේ? මම පුතා හම්බෙන්න ඕන කියලා කිව්ව ඔයගොල්ලන්ගේ මේ ප්‍රශ්නේ ගැන පොඩ්ඩක් කතා කරගන්නත් එක්ක තමයි. දැන් ජනිත් පුතා මොකද්ද ඔය තීරණේ? මේකයි අප්පච්චි. මම ගිය සැරේත් අපේ අම්මයි තාත්තා එක්ක කතා කරා. ඒත් එයාලගේ හරියට පැහැදිලි තීරණයක්. ඒ කටි නගරේ මිනිස්සුනේ අප්පච්චි. මොනවා පුතා මේක දැන් අපි දෙන්න කතා කරලා වැඩකුත් නෑ. අපි දෙමාපියෝ එකතු වෙලා මේ කතාවල මොකක් හරි විසඳුමක් ඉක්මනට ආවනම් නේද හොඳ? තාත්තා කෙනෙක් හැටියට අප්පච්චිගේ කතාව ඇත්තක් තියෙනවා. ඉතින් මම මේකට පුළුවන් තරම් ඉක්මනට උත්තර දෙන්නම්. පුතා මම මේ නරකක් කියනෝ නෙමෙයි. පුතා ගැන සැකකින් කියනවද? දැන් පුතාත් මේ ගෙදර එනවා යනවා. මම කෙලි පාරට බැලලා යන්න බෑ පුතේ. මම දන්නවා අප්පච්චි. මොනවා වුණත් මම සේවකදී වැඩ කරන්න තියන්නේ. මම පුළුවන් තරම් ඉක්මනට අපේ ගෙදර කැලට ගන්න. ඔව් පුතේ ඒක හොඳයි. පුළුවන් තරම් ඉක්මනට මේක මොකක් හරි ක්ලාස් එක කරගන්න පුළුවන් නම්. මම වෙන කිසිම දෙයකට නෙමෙයි බය. මගේ දරුවගේ ඇසුයි කඳුලට නම මඩ බලන්න බැන්නේ. හොඳයි අප්පච්චි. මම කොහොම හරි පුළුවන් තරම් ඉක්මනට මේකට උත්තරයක් කරන්න. අපේ ගෙදරින් අකමැති වුණත් මගේ තනි තීරණයට හරි මම සේවකදී හරි කරනවා. මට පුතා ගැන සැකයන්න. ඒ වුණාට මම කෙල්ල දුක් විඳී කියලා මට බෑ. ඒකයි මම කියන්නේ දෙමාපියොත් එක්ක මේ ගැන කතා කරන්න කියලා. මට සතියක් කාල දෙන්න. හරි පුතේ. පුළුවන් තරම් ඉක්මනට මේකට මොකක් හරි විසඳුමක් ගන්න. අපිට හැමදාම මෙහෙම ඉන්න බෑනේ ජනිත්. මම දන්නවා සෙව්. මම මේ සැරේ කලින්ම ගෙදර යන්න හිතුවෙත් ඒක තමයි. ඔයා හැමදාම කියන්නේ ওই ටිකනේ. හැබැයි මේ සැරේ එක ගොඩක් වෙනස් වෙයි. ඒත් කොහොමද? මම මේ සැරේ මගේ තීරණය අරන් යනවා. ඔයා කොහොම කිව්වත් ඔයා අම්මගේ තාත්තගේ වචනට පිටින් යන්නෙත් නෑනේ ජනිත්. මේ සැරේ එක වෙනස් වෙයි. මට තියෙන ප්‍රශ්නේ ඒක නෙමෙයි. එහෙනම් මොකද්ද? මට තියෙන ප්‍රශ්නේ මේ ගමේ කවුරු හරි ඔයාගෙන අපේ ගෙදරට වැරදි විදිහට තොරතුරු දෙනවා. මං ගැන ඔව් සර්. මේ ගමේ කවුරු හරි? ඒත් කවුද? මටත් හිතා ගන්න බැරි ඒක තමයි. මට නම් ඒක විශ්වාස කරන්නත් බෑ ජනිත්. නමුත් ඒක තමයි ඇත්ත. ඒත් අපේ අම්මයි තාත්තයි විරුද්ධ වුණා කියලා මං කවදාවත් වදාලා යන්නේ නැහැ සෙව්. අනේ මන්ද ජනිත්. අපේ අප්පච්චි නම් කියන්නේ මේ අවුරුද්ද ඉවර වෙද්දිවත් අපේ වෙඩින් එක ගන්න කියලා. බලමු. මාත් කැමති මේ අවුරුදු ඉවරන කලින් අපි බඳිනවා. මං දුප්පත් නිසානේ ඔයාලා ගෙදරින් මට අකමැති. ඒ අපේ ගෙදරනේ. මං ඒ දුප්පත්කමට කැමතියි කෙල්ලේ. ඒ නිසා මං ගිහින් එනකම් පරිස්සමෙන්. ඔයා ගිහින් එද්දී නෑ කොන්නේ. මොකක්ද කියන්න කියලා හිත කරගත්තේ? නිකුත් නෑ ජනිත්. ඔයා පරිස්සමට ගිහිල්ලා පරිස්සමින් එන්නකෝ. මං එනකම් පරිස්සමෙන්. ඔයත් පරිස්සමෙන්. ගෙදරින් හොඳ උත්තරයක් අරන් එන්න. අනිවාර්යයෙන්. මම බලන් ඉන්නවා එනකම්. අපි යන්න. යමු. මං ඔයාලට පේපර්ස් ටික දෙන්නම්. ඒකත් අරගෙන මෙ යන්න. යමු.
කොහෙද මේ? මම ගියා සෙව්වන්දිලා ගෙදර. සෙව්වන්දිලා ගෙදර? ඔව්. හොට අපේ ගෙදර තමයි එන්න බැරි. මට විශේෂයක් නෑ ඔයාලා ගෙදර එන්න. ඒ කියන්නේ සෙව්වන්දිලා ගෙදර විශේෂයක් තියෙනවා. මට එහෙම කාර්යය අධ්‍යා විශේෂයක් නෑ. මගේ අවශ්‍යතාවයකට මම ගියා.